හෙලෝ ගයිස් සුබ දවසක් කියලා පිළිගන්නවා සජිත් ටෙක් YouTube channel එකට. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි අද අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා ඔයාලා හැමෝටම. ඉතින් අදත් ගේම් ලූප් සම්බන්ධව තමයි වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් Call of Duty, PUBG, Free Fire සෙල්ලම් කරන අයට ගොඩක් වැදගත් වෙයි කියලා දෙනවා මේ වීඩියෝ එක. ඉතින් අපි වැඩි කතා ඕනේ නැහැ. මොකක්ද වෙන්නේ කියන එක බලමු. ඉතින් ඇත්තටම ලැග් ෆික්ස් කරන වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ලැග් ෆික්ස් කරන පොඩි ට්‍රික්ස් එකක් අපිට කරන්න තියෙන්නේ. ඉතින් Windows එකේ පොඩි ෆයිල් එකක් එඩිට් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි කොහොමද වැඩේ කරන්න කියලා බලමු. ඉතින් මම ගා මේ ෆයිල් එක තියෙනවා මම ඔයාලට ඒක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක දාලා දෙන්නම්. ඊට පස්සේ මෙතන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ මෙතන එඩිට් කෙනෙක් ක්ලික් කරන්න. එඩිට් කෙනෙක් ක්ලික් කරලා ඉවරලා මෙතන ඔයාලා මම මේ කොපි කරගන්න ටික කොපි කරගන්න. කොපි කරගෙන ඉවරලා මෙතන මේ රෙජිස්ටරි එඩිටර් කියන එක ක්ලික් කරන්න. රයිට් රෙජිස්ටරි එඩිටර් කියන එක ක්ලික් කරලා පස්සේ මම දැන් ඒක ඇතුළට ගිහිල්ලා ඉන්නේ කලින්. ඒ නිසා මම ඔයාලට පෙන්නන්න මෙතන මේ පාත් එක සම්පූර්ණයෙන්ම කළා අපි කොපි කරගත්තා මෙතන පේස්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඕපන් වෙයි මේක. ඒතර ඔයාලට පේනවා මෙතන 32 file separation කියන එක 2යි කියලා තමයි වෙලා තියෙන්නේ. default Windows වල අනිවාර්යයෙන්ම 2යි කියන count එක තමයි ඉන්නේ. ඒක හදලා තින්නේ game loop වලට විතරක් නෙමෙයි Windows හැම දෙයකටම Windows හදලා තියෙන්නේ. ඉතින් අපි මෙතන කරන්නේ game loop එකට first priority එක දෙන එක තමයි මේ file එකෙන් කරන්නේ. ඉතින් අපි කොහොමද මේක කරන්න කියලා බලමු. ඉතින් අතරම ඔයාලා මේකේ original එක backup එකක් තියාගන්න. මෙතන priority control කියන එක export කරලා desktop එකේ save කරගන්න. මොකක් කරන නමකින් save කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඒක desktop එකට save වුණා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ file එක add කරගන්න කියලා. ඉතින් මොකුත් කරන්න දෙයක් නැහැ. ලේසියෙන්ම මේක double click කරලා yes කරන්න. yes කරලා පස්සේ okay වුණාට පස්සේ ඔයාලට පේනවා මෙතන value එක වෙනස් වෙනවා 26 කියලා. ඊතරම දැන් මෙතන වෙන්නේ ගොඩක්ම වෙන්නේ game loop එකට first priority දීලා තමයි තියෙන්නේ Windows එක. එනවා game loop එක open කරන හැම වෙලාවකම වෙන කිසිම app එකක් run වුණාට ඇත්තටම machine එකේ performance ඔක්කොම ටික game loop එකට තමයි දෙන්නේ. ඉතින් ඇත්තටම මෙතෙන්දී ඔයාලට ලොකු ස්මූත් එකක් තේරෙයි. වෙනද සෙල්ලම් කරනවට වඩා ගේම් එකේ ස්මූත් එකක් තේරෙයි. නමුත් අපිට ගේම් එක ඇතුළේ ලැග් ඒවා හදන්න කිසිම දෙයක් කරන්න බෑ. PUBG, Free Fire, Call of Duty වල ඇත්තටම ගේම් එක ඇතුළේ ලැග් තියෙනවා. ඉතින් අපිට ඒවා මුකුත් හදන්න බෑ. ඇත්තටම මෙතන කරන්නේ අපි Windows එකේ first priority එක game loop එකට දෙන එක තමයි. ඉතින් එතෙන්දී ඇත්තටම ගේම් එකේ ලොකු ස්මූත් එකක් වලට තේරෙයි. ඊට පස්සේ ඔයාලට දැන් මෙතන අපි මේක කරලා ඉවරනට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලගේ power plan එක check කරගන්න. control panel ගිහිල්ලා power option වල ඔයාලා බලන්න ඔයාලගේ power plan එක මොකක්ද තියෙන්නේ කියලා. මම මෙතන මගේ ultimate තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද ultimate power plan එක add කරගන්න කියලා. මෙතන text file එක මම ඒකත් ඔයාලට පල්ලෙහා දෙන්නම්. text file එක මේ command එක copy කරලා cmd කියලා search bar එකට type කරලා ඒක run as administrator වලින් දීලා අපි copy කරගත්ත file එක paste කරලා enter කරන්න. ඒතකොට ඔයාලා පේනවා මෙතන ultimate power plan එක add වුණා. ඒතකොට අපිට තියෙන්නේ control panel වලට ගිහිල්ලා power plan එක ඇතුළේ ඔයාලට පේනවා මෙතන දැන් මම දෙපාරක් තුන් පාරක් මේක click කරලා තියෙන නිසා power plan එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් මේක දෙන power plan එක select කරන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාලා PC එක restart කරන්න. restart කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට game loop එකේ හොඳ smooth එකක් තේරෙයි. ඉතින් අතරම Call of Duty, PUBG, Free Fire ගහන ගොඩක් low end PC වලට අතරම මේ ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් guys try කරලා බලන්න අනිවාර්යයෙන්ම. මම හිතනවා ඔයාලට ලොකු ස්මූත් එකක් තේරෙයි. වෙනදට වැඩිය ගොඩක් හොඳට සෙල්ලම් ගන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අමතක කරන්න එපා මතක ඇතුව අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.